ඔටුන්න බඩ උඩින් තියන්න ඇත්තේ. කොහොම හරි. දෙයියෝ දුන්න බබා මෙන්න. හරිද? කපුවා කියනවලු දේවාල ඉඳගෙන බබා දුන්න දෙයියෝ මෙන්න. බාහුගේ ක්‍රෂ් එක තමයි ලෝකනාථ. හරිද? ජයබාහුගේ ක්‍රෂ් එක තමයි බල ලෝකනාථ. මලහත් ඉලව්වයි දැන්. හරිද? ජයබාහු හිතින් ආදරය කරපු ගෑනු ළමයා තමයි ලෝකනාථ කියලා කියන්නේ. දැන් ඉතින් අනේ ලෝකනාථ තමන්ගේ ක්‍රෂ් එක කසාද බැඳ කියලා දැනගත්තට පස්සේ ජයබාහුට හිතාගන්න බැරි වුණා මොකද්ද මම මේ වෙලාවේ කරන්න කියලා. හිතේ ඇති වෙච්ච වේදනාවට මෙයාගේ ගුරුහාමුදුරුවෝ යක්කු බැඳගෙන වැඩ ගන්න જાතිය ඒ වගේ යంత్ర මන්ත්‍ර අරමව දන්න කෙනෙක්. මේ ගුරුහාමුදුරුවෝ ළඟ තිබුණ පුතේ තෙල් කුප්පියක් හරිද සරස්වතී තෛලය කියලා. ඒක පාවිච්චි කරන්නේ අස්සේගේ නැට්ටේ කෙන්දකට මේ සරස්වතී තෙල් කුප්පිය අරන් මෙහෙම 7 පාරක් ගසලා දිවා ගිස්සේ තියාගෙන තමයි පුතේ යන්නේ. එතකොට වචන වරදින්න නැතුව පිරිත් කියන්න පුළුවන්. ඒ වගේ බලගත් තෙලක්. 7 පාරක් ගහලා ගන්නේ අර අස්ස කෙන්දෙලු. හොඳයි. මෙයා මොකද කරන්නේ මේ තෙල් කුප්පිය අල්මාරිය ඇරලා අරන් ගුඩු ගුඩු ගාලා ගැහුවා. හරිද? එතනම ඉවරයි. on the spot වැටුණා. දැන් ඊට පස්සේ ගුරු හාමුදුරුවෝ ඇවිල්ලා එයා බෙහෙත් දන්න හින්දා මෙයාව බෙහෙත් ඔරුවක දාලා මව්කිරි පෙරෙව්වා. කොහොමද සර්? යකෝ ඉතින් හාමුදුරුවෝ මව්කිරි කොහොම හරි පුරව ගන්න ඉතින් උඹලටත් ඕනේ නැති යටි වඩන්නේ. හරිද? හාමුදුරුවෝ මව්කිරි පුරවලා ඒ මව්කිරි පෙරෙව්වට පස්සේ පුතේ අර මව්කිරි වල තියෙනවා මේ විස ඇද ගැනීම බලයක්. හරිද? කවුරු හරි වහ බිව්වට පස්සේ මොකද කරන්න කියන්නේ? ඔය කිව්වේ කවුරු හරි වහ බිව්වහම මව් කිරි පොවන්න යන්න එපා. ගෑනු ළමයි මීහරක් වෙන්න එපා. කවුරු හරි වහ බිව්වට පස්සේ පොල් කිරි පොවන්න කියලා කියන්නේ කිරිවල තියෙනවා විස ඇද ගැනීම බලය. වමනේ යනකම් කිරි පොවන්න ඕන. මං කියන්නේ පොල් කිරි හැද මොනවා හරි. අර මව් කිරිවල විස ඇද ගැනීම බලය තියෙනවා. මෙහෙම දැම්මා. දැන් විස ටික ඔක්කොම ඇදිලා ගියාම සිහිය ආය ආවා. සිහිය ආවට වැඩක් නැහැ. එයාගේ ගිහි කාලේ තිබුණ ලොකුම ඇචීව්මන්ට් එක ලෝකනාථ. අනේ යන්නේ. හරිද? එයා නෑ දැන්. ඒ හින්දා යාට ගිහි ගෙදර කලකිරුණ හින්දා මේ ජයබාහු පුතේ වයස 16 වගේ කාලේදී පැවිදි වෙනවා. හරිද? වයස 16 වගේ කාලේදී පැවිදි වෙනවා. එයාට භාෂා 6ක් කතා කරන්න ලියන්න පුළුවන්. සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, පයිසාචි, ශ්‍රෞර ශ්‍රේණි, අපභ්‍රංශ කියන භාෂා 6 කතා කරන්න ලියන්න පුළුවන්. ඒ හින්දා යාට ගෞරව නාමයක් දුන්නා ෂඩ් භාෂා පරමේශ්වර. එයා මහාන වුණා තොටගමුවේ ශ්‍රී රාහුල කියන නම. හරිද? එයා තමයි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල කියන නමින් පැවිදි භාවය ලැබුවේ. එතකොට මෙන්න මෙහෙම කාලේ ගත වෙනකොට ඒත් දැන් රජතුමාට අවුලක් තියෙනවා. මේ වෙනකොට පුතේ හරිද? මේ වෙනකොට හිතාගෙන ඉන්නවා පුතේ අනේ ලෝකනාථටයි නන්නෝටයි බබාලා ලව්වයි. හරිද? රජතුමා හරිම දුකෙන් පුතේ මොකද කරන්නේ? හරිද? මොකද කරන්නේ? මේ අපේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මේ විස්තරය කියනවා. බලන්නකෝ හාමුදුරුවනේ වෙලා තියෙන වැඩි. හරිද? බලන්නකෝ වෙලා තියෙන වැඩි. මේ ලෝකනාතරයි නන්නෝරයි දරුවෝ නැහැ. මට දැන් රජකමටපත් කරන්න අනුප්‍රාප්තිකයෙක් නැහැ. හරිද? මම දැන් අද දෙහෙරද මැරෙන්නේ කියලා මට විශ්වාසෙකුත් නැහැ. මාර කේස් එක වෙලා තියෙන්නේ. අපි කොහොම හරි බබෙක් හදමු නේද? දැන් ඔයාලා හිතන වලත්ත විදිහට මේක හිතන්න එපා. හරිද? හාමුදුරුවන්ට මේක කිව්වහම හාමුදුරුවෝ ඉතින් හිතන්නත් ඇති. ඉතින් වෙන දේවල් කමන්නේ. අපි පැත්තක තියන්නකෝ. හාමුදුරුවෝ කල්පනා කළා අයියෝ. හරි අපි මෙහෙම වැඩක් කරමු. කැලණියේ විභීෂණ දෙවියන්ට ආයාචනයක් විදිහට සංදේශ කාව්‍යයක් යවමු. එතකොට ඒක කරාට පස්සේ දරුවෙක් හම්බ වෙයි වගේ එකක්. හරිද? දැන් සංදේශයක් යවුවහම බබාලා හම්බ වෙනවදස විකාර කතා කරන්න එපා. අපි හොඳට දන්නවා. ඒ හින්දා බබාලා හම්බ වෙන විදිහ අපි දන්නවා. අපිට මේ සංදේශය උරංගනා කතා කියන්න එපා. මේ අහපන්කෝ. ඉන්දියාව ලංකාව වගේ රටවල් වල පුතේ එහෙම වෙනවා. ඒ මිත්‍යාව පදනම් කරගෙන ගොඩනැගිච්ච රටවල එහෙම වෙනවා ඉතින් ගොඩක්. ඔය ඉන්දියාවේ ශිවලිංගය කිරිකල හතකින් නෑවුවට පස්සේ පුතා ගෑනුන්ට බබාලා හම්බ වෙනවලු. හරිද? එහෙම තමයි කතාව. යකියන්න එපා බං ඉතින් ශිවලිංගයේ ශිවලිංගය කියන්නේ මොකද්ද බලලා දැක්සලා තියෙනවද? අර ඒක මේ වෙන කුණු හර්පයක් එහෙම එකක් නෙමෙයි ඈ. ශිවලිංගය කිව්වහම මේ උඹලා කුණු හර්පයක් හිතා ගන්න එපා. ඒක මේ උන්ගේ පූජනීය සංකේතයක්. ඒකේ නම තමා බං ශිවලිංගය කියන්නේ. නැතුව මේ ශිව දෙවියන්ගේ ලිංගය කියන එක නෙවෙයි ඒක කියන්නේ. හොඳේ. අනේ හම්මි උඹලා පොඩ්ඩක් හොයලා බලපන් ඒවා. ශිව දෙවියන්ගේ ලිංගය නෙමෙයි ශිවලිංගය කියන්නේ. ඒක දැන් හදන විදිහත් වෙනස් කරනවා දැන් ඊළඟට. එහෙමනම්. හරිද? එහෙම නෙවෙයි ශිවලිංගය කියන්නේ වෙන සංකේතයක් ඒගොල්ලෝගේ පූජනීය. හරිද? එතකොට
අනිත් එක තමයි දැන් ලංකාවේ අය හිතන්කෝ ඒක පැත්තක තියන්කෝ ඉන්දියාවේ අපි දන්නේ නැහැනේ ලංකාවේ උඹලා දැකලා නැද්ද බලහන්කෝ බෝගස් වල ගැට ගහලා තියෙන සාඳුනිට දරුපල හිමි වේවා හරි තරිඳු තාත්තෙක් වේවා ඔන්න ඔය වගේව ගහලා තියෙන ඕන තරම් හරිද බය වෙන්න එපා පුතා ඒ වගේ දේවල් කරහම් බබාලා හම්බ වෙනවලු හොඳ කපුවෙක් හොයාගෙන හොඳ යාතිකාවක් කරගත්තාම මේ බබාලා හම්බ වෙන්නේ හරිද බබාගේ මූණ කපුවගේ වගේ වෙන එක වෙනම කතාවක් කමන්නේ නැහැ පුතේ බබාලා හම්බ වෙනවනේ අවුලක් නැහැ දෙයියන්ගේ ළමයි කියන්නේ ඒගොල්ලොන්ට හරි එතකොට පුතේ ඔව් අහිංසක තාත්තලා ගෙදර ගිහින් බබා නලවනලු. දෙයියෝ දුන්න බබා මෙන්න. හරිද? කපුවා කියනවලු දේවාල ඉඳගෙන බබා දුන්න දෙයියෝ මෙන්න. හරි. පුතේ ඒව හිතන්න එපා ඒව ලොකු දේවල්. මේ බලන්නකෝ දැන් ඉතින් ඔන්න හාමුදුරුවෝ සංදේශ කාව්‍යයක් ලිව්වා. එකත් පැත්තක තියන්නකෝ. දැන් මේ මං කියන කතාවක් නෙවෙයි මේක හොඳේ. මම කියන කතාවක් නෙවෙයි මේක දැන් මේ වීඩියෝ බලලා ඉවරලා සමහර ඒවා මට බයිනවා 100 ගානට. හරිද? යකෝ මම කියන ඒවා නෙමෙයි මේ සාහිත්‍ය පොතපත කියවලා බලහල්ලා. හරිද? මේ ඇත්තටම උඹලට නේ මම කියන්නේ ඇත්තටම පුතේ. මේ මට බනින සමහර යෝන් ඉන්නවා එහෙන උගත් පඬිතෙව්. හරිද? ඒ කියන්නේ මම මේ කියන දේවල් වැරදි කියලා. වැරදි නෙවෙයි පොතපත කියවලා බැලුවොත් එහෙම මේක තේරෙනවා. හරිද? දැන් තොටගම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ සංදේශයක් එවහම බබා හම්බුණා කියන කතාව හරි අවුලක් නෑ. හරිද? හැබැයි ඇත්තටම ඕක විද්‍යාත්මක පදනමෙන් ගත්තොත් එහෙම දැන් හරි අපි මෙහෙම කතාව යමුකෝ. දැන් අපි කිසිම දෙයක් හිතන්නේ නැතුව මේ කතාවේ ඉන්නවා. දැන් තොටගම්මේ හාමුදුරුවෝ සංදේශ කාව්‍ය ලිව්ව සැලලින් සංදේශේ ඔන්න ලෝකනාතර ළමයෙන් පුතේ මොකද වෙන්නේ? දැන් ඉතින් රජතුමා අවුරුදු 53න් 54න් වගේ වයසකින් මැරෙනවා. හරිද? කවුද 6 වන පරාක්‍රමබාහු රජතුමා පුතේ අර වගේ වයසකදී මැරෙනවා. අවුරුදු 54න් කියලා මට හරියට මතක නැහැ ගාන. ওই වගේ වයසකින් මැරෙනවා. මැරුණාට පස්සේ මැරෙද්දී අර අලුත ඉපදිච්ච පොඩි එකාට පුතේ වයස අවුරුද්දයි. වයස අවුරුද්දයි. වයස අවුරුද්දේ පොඩි එකාව රජ කළා. වයස අවුරුද්දේ පොඩි එකාව සිංහාසනේ වාඩි කරන්නත් දැවුව නිදි කරවන්න ඇත්තේ සිංහාසනේ තියලා රජ කළා. ඔටුන්න බඩ උඩින් තියන්න ඇත්තේ කොහොම හරි. හරිද? දැන් වයස අවුරුද්දේ පොඩි එකෙක්ට රජ කරන්න තේරෙන්නේ නැති හින්දා මේ පොඩි එකාව සිහසුනේ තියලා තොටගම්මුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ රාජ්‍ය පාලනය කරන්න උපදෙස් දෙන්න පටන් ගත්තා. ඒක භික්ෂුවකට නුසුදුසු දෙයක් හින්දා රටේ මිනිස්සු කතා වෙන්න පටන් ගත්තලු. හාමුදුරුවෝ මෙහෙම කරන එක වැරදි නේද? ඇත්තටම ඔය ළමයා හාමුදුරුවන්ගෙද දන්නේ නැහැ කියලා. ඕක මම කියපු එක නෙවෙයි ඒ කාලේ රටේ උන් කියපු එක. හරිද? මම මෙහෙම කිව්වා කියලා hina වෙන්න එපා. බයින්ද එපා. කරද්දි අනිත් එක මිනිස්සුන්ට සැක හිතෙන එක සාධාරණයි. හේතුව තමයි පුතේ එහෙම සංදේශය වහම් බබාලා හම්බෙන්නේ නැති එක වෙනම කතාවක්. හරිද? අනිත් එක තමයි මෙහෙම එකක්. සංදේශ කාව්‍ය ඇතුළේ උනත් වයස 16න් මහාන වෙච්ච හාමුදුරු කෙනෙක් ස්ත්‍රී වර්ණනා මෙච්චර කොහොමද කරලා තියෙන්නේ? ස්ත්‍රියකගේ අංගපසංග වර්ණනා කරලා තියෙන විදිහ භික්ෂුවක් මේ විදිහට ඒ කියන්නේ සිසිවන උවන ඉඟසුඟ ගත හැක මිටින නිසිපුල් ලුකුල රියසකයුරු තිසරතනට සිටි. හරි මට මෙහෙමයි දැන් සිසිවන උවන හඳ වගේ මූණක් තියනවලු කාන්තාවට. අවුලක් නැහැ කියන්නකෝ. මේ ජයවර්ධනපුර කියන නගරයේ ඉන්න කාන්තාව ගැන කවියා විස්තර කරපු විදිය. තොටගම්මේ හාමුදුරුවෝ කියපු විදිය. සිසිවන උවන. හරිද? සිසිවන උවන හඳ වගේ මූණක් තියෙනවා ෂෝක්. ඉඟසුඟ ගත හැක මිටින අම්මට සිරි. හරි කමන්නේ. හාමුදුරන්ට කෙට්ටුයි කියලා පේනවා කියහන්කෝ. කෙට්ටු කියන්නේ ඉතින් මේ ගාන කෙට්ටුවේ උන්නන්නේ නැහැ හොඳේ. මේ ගාන කෙට්ටු වෙලා මොකද බැඩ්මින්ටන් ගහන්නද මේ ගාන. හරිද? මේ ගාන කෙට්ටු යවුලක් නේ. නිසිපුළු ලුකුල රියසකයුරු. කරත්තරෝදයක් වගේ පුලුල් පස්සක්. ඒක අම්මට සිරි වෙන පස්සක් නේ. මේ ගාන පස්සක්. කමන්නේ ඒකත් නිසිපුළු ලුකුල රියසකයුරු. හරි මට මේ ඔක්කොමත් පැත්තක තියන්නකෝ. හාමුදුරන්ට මේ ඔක්කොම පේනවා කියලා හිතහන්කෝ. බං කොහොමද තිසර තන කියන එක දැක්කේ? එයා ඒකත් කියනවනේ තිසර තන. ඕකේ ලියදාන් ඉන්නේ. එතකොට සාදු වෙන සැකයක් හිතෙන එක අවුලක් නැහැ. අනිත් එක තමයි තව ඔය කාව්‍යශේඛරේ කියලා පොතක් තියෙනවා. ඔය පොතේ තියෙනවා පුරවැණුමක් මෙහෙම නෙළුම් මල් ගඳගත් පවන් බිඟුලුහු බැඳයත් සුරත සර තැස යුත් පුරඹහල කවුළුවෙන් ගෙටපත්. තේරුන්නේ නැස. ඔව් තේරුන්නේ මම දන්නවනේ. ඒකෙත් නගර වර්ණනාවක් තමයි තියෙන්නේ. නෙළුම් මල් සුවඳට උදේ පාන්දර මීමැස්සෝ පියාඹගෙන යනවලු පුතා. ඒ අතරේදී සුරත සර තැසයුත් රාත්‍රී කාලයේ සැමියන් එක්ක යම් යම් ක්‍රීඩාවල කාමරය ඇතුළේ නිරත වෙච්ච කාන්තාවෝ
මොනවා හරි දාම් හරි චෙස් හරි අදිනවා ඇතිනේ රැට නේද? ඒ ක්‍රීඩා කරලා වෙහෙසටපත් වෙච්ච කාන්තාව උදෑසන අරිනවා. මොකද සර් යකෝ අහපන් උදෑසන අරිනවා මේ ජනෙල් විවර කරනකොට කවුළුපියන් විවර කරද්දී ඒ කාමර ඇතුලෙන් එනවලු කාන්තාවන්ගේ විලවුන් සුවඳවල්. ඒ සුවඳ අර නෙළුම් මල් සුවඳට වඩා වැඩි සුවඳක් හින්දා මීමැස්සෝ ටික රූංගාලා රිංග ගන්නවලු ජනේලෙන් කාමරය ඇතුළට. මම කියන්නේ හාමුදුරුවෝ කොහොමද දන්නේ මීමැස්සෝ රිංගනවා කාමරය ඇතුළට කියලා. සාදු. හරිද? ඉතින් මේ මං කියන ඒවා නෙමෙයි. ඉතින් මේවා මිනිස්සුන්ට හිතන දේවල්නේ. හරිද? මිනිස්සුන්ට හිතෙනවලු. මෙහෙම හිතිලා ඉවරලා හරිද? ඒ ඔක්කොමත් පැත්තක තියන්නකො. මිනිස්සුන්ට හිතෙන එක සාධාරණයි. මේ ඉපදිච්ච අවුරුද්දේ පොඩි කුමාරයාට නම දැම්මලු දෙවන ජයබාහු කියලා. මදේ. දෙවන ජයබාහු කියලා නම දැම්මා. ඉතින් මිනිස්සු කිව්වලු ඇත්තටම මේ ළමයා හාමුදුරුවන්ගේ දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ අතරේ මිනිස්සු ෆෝම් කළාලු සපුමල් කුමාරයාව. ඔයා යාපනයේ ජය ගත්තා. ඔයා අර වන්නි ප්‍රදේශات යටත් කරලා දුන්නා. ඔයා තමයි මේ වෙනකොට රජ වෙන්න සුදුසුම කෙනා. ඇයි ඔයා රජ වෙන්නේ නැත්තේ? මේ අවුරුද්දේ පොඩි එකාට පුළුවන් රජකම් කරන්න. ඔයා ගිහින් රජ වෙන්නකො ලැජ්ජ නැති වැඩ කරන්න නැතුව කියලා කිව්වා. සපුමල් කුමාරයා ෆයර් වෙලා සපුමල් ඔන් ෆයර් පුතේ එයා ගියා අවුරුද්දේ පොඩි එකාව මරලා එයා තමන්ගේ රාජ්‍ය බලය හදාගත්තා.